Hi guys, ඉතින් ඔන්න අද අපි යන්නේ වැලිගම අලුතෙන්ම හදපු ලංකාවේ තියෙන ලස්සනම හොටෙල් එකකට වැලිගම තියෙන්නේ. ඉතින් මාත් එක්ක ඉන්න ඔවින්. hi. කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් දාන්නේ. මේ ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද තත්ත්වය කියලා. අපි ආවා හොටෙල් එක මැද කැලයක්ද කැලයක් මැද කැලයක් මැද හොටෙල් එකක් නෑ කැලයක් මැද හොටෙල් එක මැද කැලයක් Jadi kan ගයිස් අපි ඉන්නේ කස්කාරා වැලිගම රිසෝට් එකේ මාර ලස්සනයි. ඉතින් අපි මේ කියන්නේ බම් වැලිගම කියලා නිකන් අර ෆීල් වෙන්නේ නිකන් අර වැලිගම කිව්වා නිකන් මතක් වෙන්නේ බීච් සයිඩ් එක විතරයිනේ. මේක හැබැයි නිකන් මේක කැලයක් ෆීල් වෙන්නේ. සහ මේ මාර ලස්සන මේ වගුරක් නේ. මේක කඩලාන යනවාට කෙලින්ම වාට බීච් යන්න ඕන නම් බීච් යන්න පුළුවන්. කඩලාන නම් කඩලාන තියෙන මීට එහා පැත්තේ වාට ගඟ තියෙනවා ගඟකුත් එක්ක. මාර ලස්සනයි. ඒ කියන්නේ නිකන් අර වෙනම කන්සෙප්ට් එකකට. වෙනම කන්සෙප්ට් එකකට හදපු ලස්සන හොටෙල් එකක්. මේ තියෙන්නේ තනිකර නිකන් අර නේචර් එකත් එක්ක යන අමුතු හොටෙල් එක තියෙන්නේ කැලයකින් වට වෙලා. හොටෙල් එකේ මැදත් කැලයක් තියෙන. ඕගොල්ලන්ට යද්දි පෙන්නන්නම්. මේක කලින් මම දැකලා මාළු අර පැත්තට කනෙක්ට් අතනින් පාත් එකක් තියෙනවා. ඒක කනෙක්ට් වෙන්නේ දෙක. ගයිස් ඔයගොල්ලෝ පේනවද මේක? ඉතින් නෑ හොටෙල් එකේ ඉන්න පටන් ගන්නකොට ගයිස් අපි බලමු මේකේ රූම් එකක් කොහමද කියලා. මේ තියෙන්නේ හොටෙල් එක. මේ තියෙන්නේ මීගස් රූ. කියන්නේ අර ඉස්සර අපේ තිබ්බ ලංකාවේ ලස්සන ගස්. ප්‍රයිවට් පූල් එකක් තියෙනවා. තියෙන්නේ රූම් එක. පට්ට ලොකු රූම්. ලයිට් එක පොඩ්ඩක්. Wow. Napi. Wow. Ada bulla sunset hati. Oksigen. O2. Ini kita ada. Ada iya. Ada hatarak kita lagi. Pegang ada guys. Pegang.
පිච්ච කරන්න වේදර පොඩි ඩිසයින්ස් හැම රූම් එකේ පිච්ච දාලා bathroom pula high-end mega sayang sudah ngomel guys mungkin vlog gal keling mai yang Mesopotamian Egypt vibes I back in මාර ඉදිරි නේචර් ගැන හිතලා තියෙනවා වැලිගම කියලා හිතන්නද කාමරුණ පට්ටලුවේ ගෙදරක් ගන්නේ ලස්සනයි මේක තමයි වෙනම එකක් තියෙන්නේ කැලේ එක නිකන් හවසට වාඩි වෙලා ෂේප් එකේ කැලේ දිහා බලාගෙන මේ වගේ හොඳ ෆැමිලි එකත් එක්ක යන්න මරු වැලිගම එන කට්ටියට වැලිගම කියෝටික් එක නැතුවනේ රිලැක්ස් වෙන්න ප්ලේස් එක ප්ලේස් එක ආයේ උදේටම උදේට බීච් එකට ගිහලා ඒක එක්ස්පීරියන්ස් එක ගන්නත් පුළුවන් ඔයාට ඕන ඒ පැත්තට යන්න පුළුවන් ඕනලා නිස්කලංකින් නම් අපි අර පැත්තට යම් බලන්න කොහොමද කියලා මම ඒ වගේ ගන්න තමයි එයා හපලක මේ රූම් එකේ නම් මෙහෙම යද්දි හරිද මේ කොනට එනකල්ම ඔයාලට තේරෙන්නේ නැහැ. ඔයා මෙතන ටවර් පස්සේ නම් බිග් රිවීල් එකක් එනවා. වාව් කියන්නේ වයිබ්ස් නම් අයි සුපිරි වයිබ්ස්. මේ ගල් තියෙනවා. තනි ගල් ස්ලැබ් පිටින් ගෙනල්ලා තියෙන්නේ. ඒක උස්සන්න තියා හිතන්නවත් බෑ. මේවා මේ ගල් කණු අඩු සිරාඩනේ ඒ තනියට ගල් මෙයා ෆයිල්ස් අපි ඉස්සෙල්ලා ගියා අතනින් අරමනේ දැන් අපි මේ පැත්තේ යනවා තනි කරණයන් කැලේකට එන්ටර් වෙනවා වගේ සීන් එක මේ බලන්න ගයිස් මේ මේවා දන්නවද මොනවද කියලා මම දන්නේ වරා අපි ඉතින් අර නේචර් එකත් එක්ක ඉන්න මිනිස්සුනේ ටාසන් වගේ ඕන කැලේක මේ මොනවද කියලා දන්නවද? නෑ පිස්සු. මම දන්නේ නැහැ. පෝසෙක් ඉන්නවා. වර්ත් එක බලා ගන්න ඕන අර බෑ. මේ ඇවිල්ලා මෙහෙට විතර කාවේනික කඩුලාන පෝසෙ. කඩුලාන පූස. මෙහෙට විතර කාවේනික කඩුලාන පෝසෙ බලා ගන්න. ඌ මාළු වල්ල. මේ වැලිගමට විතර ආවේනි. ඌ මාළු වල්ලනවා. ඩිස්ටර්බ් කරනවා. ඌ අපිව දැක්කා. ඒ වලට ඌ පුරුමාන වතරින්නේ. අතාරින්නේ. තාමත් දුර්ලභ දසුන් අපි යමක් කියලා ඒ විද්‍යාවෙත් නෑ ඒක අපි වල වෙන විදිහට කරනවා ඒ වීල එන්නේ ඕ නියු ගියා ගන්නත් මේ මේ අර 3 axis gimbal එක හදලා තියෙන මොකද ඔළුව දිහා බලාගෙන ඔළුවේ කුකුලේ ඔළුවේ නේද මොකේද කුකුලානේ කුකුලාගේ මේවා වැඩි නේ ටේබල් එක පාගිස්සේ කඩුලාන පූසට දැන් යන්න තැනක් නැහැ ඔව් අපි වීඩියෝ කරන්න එපා හලෝ හලෝ කාගන්නේ
වෙප්පීවි ෂොට් එකක් ගමු